නේද යාළුවනේ සුබ දවසක් මගේ යුම් දාන අතරතුරේ මම හිතුවා මගේ ගෙමිතුලත් ඔයාලට එක බෙදා ගන්න ඔයාලට පෙන්වන්න. ඉතින් මම ඔයාලට පෙන්වන්නම් මගේ ගෙමිතුලේ බෝගන් විලා ගහ. අපේ පැත්තට අදියනවනේ. ඒක නිසා ඉතින් පාර කිට්ටුවට වෙන්න තමයි කිව්වේ. ලස්සනයි නේද යාළුවනේ? ලං කරලා පෙන්වන්නම් ඉන්න බලන්න. මම ඕක ගෙනාවේ චූටි පැලයක්. එතකොට නම් ඉතින් ඕකේ නම කිව්වේ චිත්‍රා කියලා. ඔන්න බලන්න දැන් චිත්‍රාගේ මල් පිටලා තියෙන ලස්සන කොහොමද කියලා. ඔහොම තමයි. ඕගේ නිලාගහ ඔන්න ලං කරලා පෙන්නපුවාම මල් බලන්නකො පාට දෙකකින් තියෙනවා. බෝගනීලා ගහ කිට්ටුවෙන්ම මම ඔන්න දැන් හිටෙව්වා කහමල් ගහපු. ඒකේ මල් පිපිලා තියෙන්නේ දැන් ගොඩක්. ඉස්කෝලේ යන ළමයි මල් පූජා කරන්න කඩාගෙන යනවා, පන්සල් යද්දි කඩාගෙන යනවා. ඒගොල්ලෝ මේ ගහෙන් තමයි මල් කඩාගෙන ගිහිල්ලා මේ මල් පූජා කරන්නේ. බලන්නකො යාළුවනේ මල් පිපිලා ගොඩක්. එවුම් පිහුම් කරන අතරතුරේ යාළුවනේ මගේ ගෙමිතුලත් ඉතින් මම පෙන්නන්න තීරණය කරා බලන්නකො. ඔයගොල්ලෝ මගේ වීඩියෝ එක ඉවරනකම්ම බලන්න. යාළුවන්ටත් බලන්න ෂෙයා කරන්න. ඔයා මගේ channel එකට අලුත් කෙනෙක් නම් subscribe කරන්න. ඔන්න ඉතින් මගේ ගෙමිතුලේ නාරංග ගහකුත් හිටවලා තියෙනවා. බලන්නකො. පියුම් කරන අතරතුරේ මම මගේ ගෙවත්ත පෙන්වන්නම්. ඔක්කොම එකම වීඩියෝ එකෙන් පෙන්වන්න බැහැනේ. මම ඉදිරියට පෙන්වන්නම් ලස්සන ගෙවත්ත මගේ ගෙමිතුල මගේ. ඔයාලා බලන්න. තව මල් ගස්, පළතුරු වර්ග, එළවලු වර්ග මේ හැමදේම තියෙනවා. මම ටික ටික පෙන්වන්නම් ඔයාලට.